එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා ලැයිස්තුවෙන් මගේ නම ඉවත් කරලා තිබුණා. මේ ටිපෙක්ස් කිරීම සම්බන්ධව මම ඍජුවම චෝදනා කරන්නේ රිෂාඩ් බදියුද්දීන් නැමැතුමාට කිසිම අඩුම ගානේ පර්චස් 10ක ඉඩමක්වත් එතුමාට තිබුණේ නැහැ. අද වෙනකොට එතුමාට මන්නාරම දිස්ත්‍රික්කයේ පමණක් අක්කර 3000කට වැඩි ඉඩම් විතරක් තියෙනවා. අපි සාධක සහිතව මේ ඔක්කොම තියෙන එතුමාගේ ඔප්පු සම්බන්ධ ෆයිල්ස් 70කට කිට්ටු ෆයිල්ස් තියෙනවා. අයියගේ නමට, මල්ලිගේ නමට, පවුලගේ නමට, අම්මගේ නමට, තාත්තගේ නමට, බිරිඳගේ නමට ඔන්න ඔහොම තමයි මේ ඔප්පු ටික ඔක්කොම තියෙන්නේ. ග්‍රීන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයට අයිති ඉඩම් රාශියක් මෙතන තියෙනවා. ෂෙයාර්ස් වලින්, කොටස් වලින් 90%ක්ම තියන්නේ එයාගේ බිරිඳට. මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයි ප්‍රයිවට් ලිමිටඩ් කියලා තව ආයතනයක් තියෙනවා. කොන්ත්‍රාතු ලබා දීලා තියෙන කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි. දැන් මේ හොර සල්ලි දැන් භාවිතා කරනවා මේ මැතිවරණවලදී. මේක මැතිවරණ කොමසාරිස්ට අපි ලිඛිතව බාර දෙන්න සූදානම්. අපි අද බාර දුන්නා මේ අල්ලස් කොමිෂමට නාම යෝජනා නොදීම නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ නාම යෝජනා නොදීම නෙමෙයි. ඒක රණීගේ ප්‍රශ්නය. නෑ ඔබතුමා කොහොමද දන්නේ මේ නාම යෝජනා සම්බන්ධව කියලා මේක? නෑ මම මේ සම්පූර්ණ විස්තර ඔක්කොම නෑ මම ඒක විතරක් නෙමෙයි. රිෂාඩ් කොහොමද කපන්නේ? රිෂාඩ් තමයි කැපුවේ. රිෂාඩ් කැපුවා ඉන්නේ නෑ රිෂාඩ් කියලා කියන්නේ. ඔව්. සිරිකොත් ඒක කරා. අඩාකප්පල් කරන්න තමයි ආවේ. ආදී සාකච්ඡාව තියලා කියන්න. යන්න නිකන් ඔයගොල්ලෝ යන්න. ඔයගොල්ලෝ කවුද දන්න කවුද නෑනේ. ඔව් නේද දාන්න. කවුද නෑනේ. යන්න. නිකන් බොරුවට. එයා රිෂාඩ්ගේ මන්ත්‍රී කෙනෙක්. අපි අහන්න කැමති මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඒ රිෂාඩ් බදියුද්දීන්ගේ අර හොර සල්ලි ලබාගත්ත මිනිස්සු තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. මම තමයි මාර්තු මාස 6 වෙනිදා රිෂාඩ් බදියුද්දීන් ඇමතුමා සම්බන්ධ බ්‍රයිබරි කොමිෂන් එකට මම තමයි ඩොකියුමන්ට් ටිකක් බාර දුන්නේ. රිෂාඩ් බදියුද්දීන් ගොඩකේ ඇවිල්ලා මම බ්‍රයිබරි යන්න ඉස්සෙල්ලා සතියකට ඉඳලා මට කතා කරා. දෙන්න එපා කියලා තර්ජනය කළා දෙනවා. මම රෙකෝඩ් කරලා තියෙනවා. එයා පෙන්නුවා මම ඕන දාලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. දෙන්න එපා කියලා තර්ජනය කරා. ඊට පස්සේ ගොඩක් අය කතා කරලා මට ඩීල් කතා කරා සල්ලි දෙනවා මේක ඔයා අයින් කරලා ඔයා පාඩු වෙන්න කියලා. මම එයාට ගියේ නෑ. ඊට පස්සේ මගේ පුත්කලික ප්‍රශ්න වලට නෝම්බි දවස මම ගියා බැංකුවක වලට. ඒ ඉන්නකොට මට ආරංචි වුණා මෙයා කියලා තියෙනවා එයාට සල්ලි අරගෙන මම රට පැනලා ගියා කියලා යුරෝප් ගියා මෙහෙම ගියා කියලා කතාව එමෝම මට ෆැමිලියට ඉල්ලලා තියෙනවා ඔයා සල්ලි අරගෙන පැනලා ගියා කියලා. ඒ කේන්දියට තමයි ආපහු මම ලංකාවට ආවා. එවිල්ලා බලනකොට මට කේන්දිවල මම සල්ලි ගත්ත නෑනේ හැමෝම ඉල්ලනවා රිෂාඩ් බදියුද්දීන් සල්ලි ගත්තා කියලා. ඒක ප්‍රූෆ් කරන්න තමයි මම ලාස්ට් 6 වෙනිදා මීඩියාකට එවන්න ඉස්සලා එයාට මෙසේජ් එක ලීක් වුණා. 5 වෙනිදා ඇවිල්ලා මීඩියා කොන්ෆරන්ස් එක ඇවිල්ලා කිව්වා මම එයාට කප්පන් ඉල්ලුවා කියලා. ඒක බොරු සීඩිය බ්ලැන්ක් සීඩි මොනවද දන්නේ මොකද තියෙනවා කියලා. මම අවුරුදු 14 එයාට ඒක කෝල් මං ගත්ත නෑ. එයාට ඒක තේ බීලත් නෑ. එයා හම්බෙලත් නෑ. කතා කරලත් නෑ අවුරුදු 14ක්. බ්‍රයිබරි ගේට්ටුව යන වෙලාවත් මට කෝල් කරා. ඊට ඉස්සෙල්ලා කෝල් කරා. තව එයාගේ ලෝයර් කෙනෙක් මට එයාගේ ඔෆිස් එකට ගෙනල්ලා ඔක්කොම මම රෙකෝඩ් කරලා තියෙනවා.